ආයුබෝවන් එකතු වෙලා ඉන්න SW Gadgets සමගින් අද අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ සූර්ය පැනල ස්ථාපනය කිරීමේදී වැඩිපුරම සිදුවන ප්‍රධාන වැරදි 5ක් පිළිබඳවයි. මුලින්ම කියනවා අපගේ YouTube නාලිකාව subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න මෙවැනි වටිනා වීඩියෝ නැරඹීම සඳහා. සෙවණැලි විශ්ලේෂණය නොකිරීම. බොහෝ අය පැනල සවි කරන්නේ උදේ දහවල් කාලේ අවුව හොඳින් තියෙන වෙලාවට බලලා තමයි. නමුත් උදේ සහ සවස් වරුවේ අසල ඇති ගසකින් කණුවකින් නොව වෙනත් ගොඩනැගිල්ලකින් වැටෙන සෙවණැල්ලක් ගැන සැලකිලිමත් නොවීම මාරාන්තික වරදකි. එක පැනලයකට වැටුණු කුඩා හෙවණැල්ලක් වුවද මුළු ස්ක්‍රීන් එකේම නිෂ්පාදනය විශාල ලෙස පහත් වැටීමේ හැකියාවක් ඇත. වහලේ බර දරා ගැනීමේ හැකියාව නොසලකා හැරීම. වහල පරීක්ෂා කිරීමකින් තොරව පැනල සවි කිරීම බරපතල ආරක්ෂක අවදානමකි. පරණ වහලක් නම් හෝ නිසි සවි කිරීමේ ස්ථාන නොසයා මවුන්ටින් ඉන්ස්ට්‍රක්ෂන් කිරීම බරපතල හානිදායක වෙනවා. ඒ ප්‍රතිඵලයක් ලෙස තද සුලකනිදී පැනල් ගැලවී යාම, වහල කාන්දු වීම හා කඩා වැටීමේ අවදානමක් තිබේ. වැරදි වයර් ප්‍රමාණය සහ පහත් මට්ටමේ රැහැන්කරණය. මිල අඩු කර ගැනීමේ අවශ්‍ය ප්‍රමාණයට වඩා තුනිර් වයර් භාවිතා කිරීම හෝ DC වයර් නොදා සාමාන්‍ය AC වයර් භාවිතා කිරීම, තවද MC කනෙක්ටර් හරියකට සම්බන්ධ නොකිරීමත් ප්‍රධාන වැරද්දක් ලෙස අපි සලකන්න පුළුවන්. එහි ප්‍රතිඵලයක් ලෙස වයර් රත් වීම, වෝල්ටීයතා පාඩු වැඩි වීම සහ දරුණුම අවස්ථාවක ගිනි ගැනීම ඇතිවීම හැඳින්විය හැක. නිසි ආරක්ෂිත උපාංග සවි නොකිරීම. සර්ච් ප්‍රොටෙක්ෂන් ඩිවයිස් එහෙමත් නැත්නම් අපි කියන SPD අකුණු ආරක්ෂණ, ඊට අමතරව පියුස් හෝ DC සර්කිට් බ්‍රේකර් නිසි පරිදි සවි නොකිරීමත්, ඊට අමතරව අර්තින් ගවුන්ඩින් නිවැරදිව සිදු නොකිරීමත් හඳුන්වන්න පුළුවන්. එහි ප්‍රතිඵලයක් ලෙස අකුණු වැදීම හා සම්පූර්ණ ඉන්වර්ටර් හා පැනල පද්ධතිය විනාශ වීම හෝ කාන්දු වන විදුලිය නිසා විදුලි පද්ධතියට සැරවැදීම හා හැඳින්විය හැක. පැනලවල නැඹුරුව සහ දිශානතිය වැරදියට සැකසීම. ලංකාවේ නම් බොහෝ විට දකුණු දිශාවට හරවා සෙවණැලි කෝණයට සවි කිරීම සුදුසුය. නමුත් ඒ ගැන නොසලකා පැතලි වහලක් මත කෝණයක් නැතිව තැබීම හෝ උතුරු දිශාවට හැරවීම. එහි ප්‍රතිඵලයක් ලෙස පැනල් මහ දූවිලි සහ ජලය එක් රැස්වීම, අපේක්ෂිත විදුලි නිෂ්පාදන නොලැබීමෙන් සැලකිය යුතු 120ක 30ක පාඩුවක් සිදුවීම අපිට හඳුන්වා දිය හැකිය. හොඳයි, අද අප සාකච්ඡා කරේ සූර්ය බල පද්ධති ස්ථාපනයේදී කරන ප්‍රධාන වැරදි 5ක් පිළිබඳව. ඔබට මේ වීඩියෝ එක සම්බන්ධව ගැටලුවක් හා කිසියම් අදහසක් නැත්නම් පහලින් ඉදිරිපත් කරන්න. රැඳී සිටියාට බොහොමත්ම ස්තුතියි. නැවතත් මෙවැනි වීඩියෝ එකකින් අපි හමු වෙමු.